හාමිනේ හාමිනේ ඕ මහත්තයා මම මේ කුස්සියේ පොඩ්ඩක් මෙහාට ආවනම් තාත්තේ කියන්න පුතේ. හෙට අලුත් ඉස්කෝලේට යන්න සීලවති නැන්දේ කඩෙන් බඩු ටිකක් ගන්න තියෙනවා තාත්තේ. හා පුතේ ගිහිල්ලා අරගෙන එන්න. අපරාධි මං ඊයේ කිව්වනම් බුක් ෂොප් එකෙන්ම අරගෙන එනවනේ. හන්දියටත් ගියේ එකේ. තරුසිකිනුත් අහන්න ඕනේ තාත්තේ මොනවද ගන්න ඕනේ කියලා. ඒකයි මං තාත්තට කිව්වේ නැත්තේ. මං තරුසිත් එක්කම ගිහිල්ලා අරගෙන එන්නම්. එයාත් ගන්න යනවා කිව්වනේ. හොඳයි පුතා ගිහිල්ලා එන්නකෝ. සල්ලි තියනවා ලාච්චුවේ. අරගෙන යන්න උමනා ගාන. හා පරිස්සමින් පුතේ. හරි තාත්තේ. කෙල්ල හරි සතුටින් ඉන්නේ නේද? ඔව් හාමිනේ අලුත් ඉස්කෝලේකට යනවා කිව්වම සතුටු නැද්ද ඉතින්? අනික ටවුමේ අද කාලේ වෙන දේවල් එක්ක කෙල්ලව ටවුම ඉස්කෝලේකට යවනවා කිව්වමත් ඇඟ හිරි වැටෙනවා. ඒත් ඉතින් මෙවුන්ට උගන්වන්න එපයි. අපි හැමදේම කරන්නේ මුන්ට උගන්වන්නනේ. බය වෙන්න ඕනේ නෑ මහත්තයෝ. අපේ ගමේම කීප දෙනෙක් යන්නේ ඔය ඉස්කෝලේට. ඉන්නකෝ මම මහත්තයාට තේ එකක් හදාගෙන එන්න. තරුෂි අලුත් ඉස්කෝලවල ඉතින් ABC කියලා ක්ලාස් කඩනවලු නේද මචං? අපි දෙන්නම එක පන්ති වුණාට A එකටයි B එකටයි වැටුනොත් ක්ලාස් රූම් දෙකකනේ. ඔව්. ඇයි බං අපේ සුදු අම්මලාගේ අක්කයි අපේ අක්කයි දෙන්නම එක වයසේනේ. එකට ශිෂ්‍යත්වෙ දෙව්වේ. ගියේ ඔය ඉස්කෝලේටම තමයි. හැබැයි වැටුනේ A එකටයි C එකටයි. ඒ දෙන්නට ඉතින් ඉන්ටර්වල් එකේ හම්බුනොත් තමයි. ඒක තමයි. අපි දෙන්නම ඉතින් එක පන්තියකට වැටුණා නම් කොච්චර හොඳයිද නේද? දෙන්නට වැඩ ටික කරගෙන ෂෝක් එකකට ඉන්න තිබ්බා. කමක් නෑ. අපි කොහොම හරි හොඳට ඉගෙන ගමු බං. ඔව්. අම්මලා තාත්තලාගේ මහන්සියටවත් ප්‍රතිඵලයක් කරන් දෙන්න උත්සාහ කරන්න ඕන. එයාලා හරි සතුටින් ඉන්නේ. අපි ටවුම් ඉස්කෝලේකට යනවා කිව්වම. ඒක ඇත්ත. මේ යමන් ඉක්මනට රෑ වෙන්න කලින් ගිහිල්ලා එන්න ඕන. නැත්තම් ඉතින් තාත්තගෙන් බැනුම් තමා. මේ නයනය උඹේ අර හිතේ ඉන්න කෑල්ල සඳුනි යනෝකුවනේ දලුත් ඉස්කෝලේකට. ඔව් බං. හැමදාම ඉතින් හිතේ තමයි තියාගන්න වෙන්නේ දැන්. දන්නවනේ කෙල්ලෝ අලුත් ඉස්කෝල වලට ගියාම අපි ඉතින් ගමේම පිපිලා ගමේම මැරිලා යන්න ඉපදිච්ච මිනිස්සුනේ මචං. දන්නේම නැතුව ගමටම පර වෙලා යයි. ඉතින් බං යන්න කලින් අහමු අපි. ඔය එන්නේ කියනකොටම මන්නම් කියන්නේ නියම වෙලාව සුද්දා. මොකද කියන්නේ අහමුද? ඕන්නේ නෑ මචං. මේක යනකොට අහලා බෑ කියලා මගේ හිත රිදුනොත් එහෙම මට හැමදාම විඳව ඉන්න වෙන්නේ. ඔය ඉන්නේ උඹේ මල් කුමාරයා? ඒක තමයි. බලපංකෝ ඉතින් නිකමට hina වෙලා කතා කරාද? ඇහුවත් ඉතින් මට අත් වෙන්න ඔය ඉර නමම තමයි. ඊට මීට හොඳයි උඹ අහන්න නැතු ඉඳපු එක. ඒක තමයි බං. හැබැයි මචං කොකාට වාරයක් තියෙනවා නම් තිත්තයටත් වාරයක් එනවා අනිවාර්යයෙන්. ඒක ෂුවර්. ඔන්න බලපංකෝ ඕකේ ගිහිල්ලා වැටෙනවා ලෝක අමාරුවක. අනේ කටවහන් ඉඳපන් මචං. මගේ නම් එකම ප්‍රාර්ථනාවයි තියෙන්නේ. ඕකේ යන තැන ඕකිට මල් පිපෙන්න ඕන. හැමදේම හරියන්න ඕන. ඒක තමයි මචං ආදරය කරන කොල්ලෙක්ගේ ප්‍රාර්ථනාව. අප්පච්චී මේ 7-8 වසර ගෑනු ළමයිගේ ලස්සන. ඒක ලොකුසේ මොකද බලනවා? යඬෝනා ළඟට. මගේ නම් ඉතින් ඊළඟ ආත්මේ ප්‍රාර්ථනාවත් ප්‍රින්සිපල් සර් කෙනෙක් වෙන්නම තමයි. වණ්ඩේ මේක මක්ක කරනවා? ඒක අර ගෑනු ළමයි දිහා තමයි බලන් ඉන්නවා. වණ්ඩේ මෙහෙමත් මිනිස්සෙක් එක බුදුම මිනිස්සෙක් තමයි. ප්‍රින්සිපල් සර්? පාතිමා මැඩම් good morning. good morning sir. ලොකු සර් මොකද කරනවා? මම බැලුවේ පාතිමා මිස් මේ ගෑනු ළමයි මොනවා කරනවද කියලා. දන්නවනේ මේ ඉස්කෝලේ මට හොරෙන් මැස්සෙට්ටව පියාඹින්න බෑ කියලා. ඒක තමයි ලොකු සර්. මිස් පාතිමා අර අලුතෙන් ආපු ටීචර් සිංගිති මිස් යාට එන්න කියන්නකො මගේ ඔෆිස් රූම් එකට. හා ලොකු සර්. ඒක සිංගිති මිස් අල්ලගෙන මොක නටන්න හදනවද දන්නේ නාඩගම. මේ නේ සිංගිති මිස්. good morning පාතිමා අක්කේ. good morning සිංගිති good morning. ඔයාට ලොකු සර් තමයි එන්න කිව්වා. ලොකු සර් එන්න කිව්වා? ඕ සිංගිති මිස් ලොකු සර් එන්න තමයි කිව්වා ඔෆිස් එකට. හරි අක්කේ මං ගිහින් බලන්නම්කෝ ඔෆිස් එකට මොකද කියලා. ආනංගි මට මොකට එන්න කිව්වද දන්නේ. මට නම් දිරවන්නේ නැහැ ඔය මිනිස්සයව.
මේ තියෙන්නේ සුපිරි කැමරා ටිකක්. මේ පුංචි කැමරා ටික ගෙන්න ගත්තනම් ගහන්න තිබ්බ හැම වොෂ්රූම් එකකම මේ පාර කොන්සර්ට් එකේ මාටිය ගහපු සල්ලි තියෙනවනේ. ලොකු සර් මට එන්න කිව්වද? අපේ චූටි ටීචර්නේ. ඔව් 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 මං එන්න කිව්වනේ එන්නම්. මොකද දන්නේ නේද ලොකු සර්? මොකක් හරි ප්‍රශ්නයක් වත්ද? මොන ප්‍රශ්නද අනේ? වාඩි වෙන්න කතා කරන්න. ඕනේ ලොකු සර් මෙහෙම හොඳයි. අනේ මේ පිස්සු නැතුව වාඩි වෙන්න. මම මේ කතා කරේ සිංගිති මිස්ටර් නිවාඩු ගන්න තියෙනවනම් වේලාසන යන්න තියෙනවනම් මගෙන් අහහා ඉන්න ඕනේ නෑ. ඔයාට කැමති වෙලාවට කැමති දේවල් ඕනි දෙයක් මේ ඉස්කෝලේ කරන්න පුළුවන්. ඒ හැම දෙයකම ඔයාට අවස්ථාව මන් දීලා තියෙන්නේ. තේරුණාද? අනේ thank you ලොකු සර්. මං හිතුවට වඩා හොඳ මිනිස්සෙක්නේ ප්‍රින්සිපල් සර්. මෙයාව ගුණාට අන්දලා තියාගන්න ඕන. සර්ටත් මගෙන් මොනවා හරි වෙන්න තියෙනවනම් දෙපාරක් හිතන්න නැතුව කියන්න ඕන හොඳද සර්? ඕනි දෙයක් ඉතින් මං සර් වෙනුවෙන් කරනවනේ. ඒ ලයින් එක නම් වැඩ කරා වගේ. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. මට මිස්ගේ WhatsApp නම්බරේ දෙන්නකෝ. මං ඔය ඉඳලා හිටලා මැසේජ් එකක් දාන්නම්. මං ළඟ තියෙනවනේ සර්ගේ WhatsApp නම්බරේ. මම මැසේජ් එකක් දාන්නම්. හරි. බොහොම ස්තුතියි. අම්මෝ අපේ ගමේ ඉස්කෝලේ වගේ නෙවෙයිනේ බං. මේක නිකන් සුරංගනා ලෝකයක් වගේනේ. මටත් ඔහොම තමයි බං. මාස දෙකකට කලින් මේකට එනකොට ඔය විදිහටම තමයි දැනුනේ. හැබැයි ටික දවසක් යනකොට මෙව්වැයාගේ නැති වෙනවා බං. යමු යමු පුතේ පරක් වෙනවනේ. යමු යමු. මේ ජීවන හතේ මා ලැබුවේ. සර් තවත් සුරංගනාවියක් මේ ළමයා. සර් අර 8 වසරට අලුතෙන් එනවා කියලා ඇප්ලිකේෂන් එකක් බාර දුන්නේ මම. ආහා මොකද්ද නම? සඳුනි. ඔව් සර් සඳුනි. හරි. අද ඉඳන් ඔය ළමයාගේ අනාගතේ මේ ප්‍රින්සිපල් සර් බාර ගන්නවා. ආයෙතින් කිසි දෙයකට බය වෙන්න කාරි නැහැ. අනේ ඔබතුමාට පින් සිද්ධ වෙනවා. අනේ ඕ මහත්තයෝ ගමේ පොඩි ඉස්කෝලයක් වෙලත් අපේ ප්‍රින්සිපල් සර්ගේ තියෙන්නේ පුදුම ගණන්. ඒ මිනිස්යාගෙන් බැනුම් අහලා ඉවරයක් නෑ දෙමව්පියොන්ට. ඒ අතින් ඔබතුමා වාසනා කරන්න ඕන. මං ඔය වෙනත් මිනිස්සු වගේ නෙවෙයි තාත්තේ. මට ඕන මේ ළමයිගේ ජීවිතේ කලෙලි කරන්න. මෙයාලා hina වෙනවා කියන්නේ මට 100,000 වාරයක් hina වෙන්න පුළුවන්. ඒ නිසා අම්මයි තාත්තයි කිසි දෙයකට බය වෙන්න එපා. කෙල්ලගේ පිනකට මහත්තයා මේ ඉස්කෝලේ හම්බෙලා තියෙන්නේ. ඒක තමයි හාමිනේ. හැමදේම වෙන්නේ හොඳටනේ. ඔය ළමයාව අද මේ ඉස්කෝලේට බාර ගන්න සියලුම වැඩ කටයුතු ටික දැම්ම ආරම්භ වෙනවා. මං අංශ බාර ගුරුවරු දැනුවත් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අර ඉස්කෝලෙන් ගෙනාපු අස්වීම අපේ සුමන මිස්ටර් දෙන්න. එයා ඉතුරු වැඩ ටික ඔක්කොම කරයි. අම්මගෙනුයි තාත්තගෙනුයි අස්සන් ටිකක් ගන්න තියෙනවා. ඒ ටිකක් දීලම අම්මයි තාත්තයි යන්න. ළමයාව අදම පන්තියට දානවා. අනේ හොඳයි ලොකු සර්. සර්ට පින් සිද්ධ වෙනවා මේ කරන උදව් වලට. ඕව සුළු දේවල් අම්මේ. මහත්තයා හාමිනේ ඇත්තමයි මට නම් පුදුම සතුටක් දැනෙන්නේ. අර වගේ මිනිස්සු ඉන්නවද කියලාත් හිතෙනවා. අනේ දාන්නේ හාමිනේ. ඒ වගේ මිනිස්සු කොච්චර වටිනවද? මම නම් කියන්නේ බුදු බව අයිති වෙන්න ඕන. කෙල්ලත් හරි සතුටින් ඉන්නේ මහත්තයෝ. නැන්දේ සඳුනි. මේ දරුවනේ. මොකද නැන්ද කියන්නේ? සඳුනිට අලුත් ඉස්කෝලේ යන්නලා ගිහිල්ලාද? අපිත් මේ ගැන තමයි දරුවෝ කතා කර කර ඉඳියේ. ප්‍රින්සිපල් සර් නම් හරි හොඳ මිනිස්සයා. අනේ ඕ නැන්දේ. ඔය දෙන්නම එක පන්තියට වැටුණා නම් තමයි හොඳ. කොහෙද ඉතින්? ඒත් අපේ කෙල්ලව අනිත් පැත්තේ පන්තියටනේ වැටුනේ. ඒත් කමක් නෑ මාමේ. අපි දෙන්න ඉන්ටර්වල් එකේ හැමදාම හම්බෙනවනේ. ක්ලාස් තියෙන වෙලාවට තමයි ඉතින් අපිට බැරි. ක්ලාස් රූම් එකටත් මම යනවා පුළුවන් හැම වෙලාවෙම. ඒක නම් වටිනවා පුතේ. ඔයා ඉන්න නිසා අපිටත් බය නෑ පුතේ. නැන්ද බය වෙන්න එපා. මං එයාව බලා ගන්නවනේ. සඳුනි මෙන්න යාළුවෙක් ඇවිල්ලා. නැන්ද මිදුලට එන්න කියන්නකෝ. ආදරුවෝ හරි හොඳ කෙල්ල. මොන්ඩසෝරි කාලේ නම් එකටනේ ඉඳියේ. අඹ යාළුවෝ කියන්නේ ඔන්න උණ්ඩ තමයි හාමිනේ. ඉස්කෝලේ නම් සුපිරි බං. ඒක තමයි මං උඹට කිව්වේ. අපේ ප්‍රින්සිපල් සර් එක බලනකොට ඒ මනුස්සයා දෙයියෙක්. ඒක ඇත්ත මචං හැමෝටම එක වගේ සලකනවා. අනිත් එක බලපංකෝ. ලස්සන හැන්සම් කොල්ලෙක් වගේ තාම. හෙක්කෙම්ම හොඳේ. මේ මං යන්නම් එහෙනම් කඩේට යන ගමන් ආවේ උඹව බලලා යන්න. අම්මා බලාගෙන ඇති පපඩම් ගේනකම්. උඹ හෙට උදේම ලෑස්ති වෙලා ඊයේ ගිය බස් එකටම වරින්. හරි මචං.
සර් මට එන්න කිව්වද? ඔව් පුතේ. පුතාගෙන් මට ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා. මොකද්ද සර්? පුතා ආසයිද විලාසිතා කරලා හොඳ ලස්සන ඇඳුම් ඇඳලා ලස්සනට ඉන්න. සල්ලි ටිකක් අතේ තියාගෙන අනේ ඔව් සර්. මන් දෙන්නම් පුතාට ඕන තරම් සල්ලි. ඇත්තමද සර්? ඔව් ළමයෝ. අදම දෙනවද සර් සල්ලි? ඔව් පුතාට ඕනි නම් අදම දෙනවා. ආ සර්. එහෙනම් දෙන්නකෝ. පුතා මං කියන ඕනි දෙයක් කරනවද? ඔව් සර්. සර් කියනවා නම් ඕනිම දෙයක් කරනවා. ඕනිම දෙයක්. සර් සල්ලි දෙනව නේද? ඔව් ඔව් පුතේ. එහෙනම් මම පුතාට කතා කරාට පස්සේ පුතා එන්නකෝ යන්න මාත් එක්ක. ආ සර්. ගිහලා එන්නම්. සර් මේ කාමරේ ලස්සන. මේක සර්ගෙද? අම්මෝ සුවඳ. සර් ළඟින් එන සුවඳමයි එන්නේ. ඔව් මේක මගේ කාමරේ. පුතා කැමතිද මේ කාමරේට? ඔව් සර්. මෙහෙට එන්නකෝ. දැන් මේ ඔක්කොම සල්ලි මගේ. සඳුමැණිකේ? සර් මේ ඔක්කොම සල්ලි මට නේද? ඔව් පුතාට ඕනි දෙයක් පුතා ওই සල්ලි වලින් ගන්න. ආ සර්. හරි පුතේ දැන් යන්නකෝ පන්තියට එහෙනම්. යකෝ මෙච්චර සල්ලි? දුවේ සඳුනි අම්මේ මේ සල්ලි කොහෙන්ද? ඔය සල්ලි. ඔය සල්ලි අම්මේ මේ මොකද උඹ ගොත ගහන්නේ? උඹ මේ සල්ලි හොරකම් කරා නේද? මොකද මං කියන්නේ? මේ සල්ලි මට අම්මේ මේ සල්ලි කොහෙන්ද? අම්මේ උඹට තක්කඩි කෙල්ල උඹට මම වද යකෝ තොපිට හොරකම් කරන්නද මේ වගේ දුක් මහන්සිලා අපි උඹ හැදුවේ? කියපන් අද මන් තෝ පට්ට ගහන පරට්ටි. අනේ බලන්න මහත්තයා අපිට වෙච්ච දේ. ඒක තමයි ආමිනේ. දොස්තර මහත්තයාව සම්බිලා කතා කරලා බලමුකෝ. මට තේරෙනවා ඔයාලගේ වේදනාව. ඇත්තටම මේ ප්‍රශ්නේදී ඔයාලට කිසි වැරද්දක් කියන්න බෑ. ඔයාලා ඔයාලගෙන් වෙන්න ඕනි යුතුකම නිෂ්ඨ කරලා තියෙන්නේ. අනේ ඔව් දොස්තර මහත්තයෝ. මං කරන්න පුළුවන් තරම් කුලී වැඩ කළා තමයි ඕකේ බොයි ඉස්කෝලේට දැම්මේ. ප්‍රින්සිපල් මේ වගේ ජරා මිනිහෙක් කියලා අපි දැනගෙන ඉඳියේ නෑ. ඔයාලා මේ විඳින වේදනාවට ඒ මනුස්සයාට ලැබෙන්න ඕන උපරිම දඬුවම ලැබිලා ඉවරයි. උසාවියෙන් තීරණය කරේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නෙවෙයි. මරණ දඬුවම. තව මාසයක් යනකොට ඔය ප්‍රින්සිපල් කියන එකාව එල්ලලා මරනවා. අනේ සාදු. මයි කෙල්ලට කරපු දෙයකට ඕකට හොඳ වැඩේ. අම්මයි තාත්තයි බය වෙන්න ඕනේ නෑ. මේ සිද්ධිය සම්බන්ධව දරුවගේ නම් ප්‍රසිද්ධ කළා නැහැනේ. ඒ හින්දා දරුවට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. දරුවගේ ජීවිතේට ලොකු කැලලක් වෙන්නේ නෑ මේක. ඒක වග බලා ගන්න ඔයාලා දැනගන්න ඕන. දරුවා වෙනුවෙන් කරන්න පුළුවන් සියලුම දේ අපි කරනවා. අපේ රජයේ මාර්ගයෙන් අපි කරන්න ඕනේ හැම දෙයක්ම දරුවා වෙනුවෙන් කරනවා. අම්මයි තාත්තයි කිසි දෙයකට බය වෙන්න එපා. දරුවගේ ජීවිතේ වගකීම අපි බාර ගන්නවා. ආදරණීය අම්මේ තාත්තේ අපි හැමෝම එකතු වෙලා මේ වගේ අදම මිනිසුන් සමාජයෙන් අතුගා දමන්නට උත්සාහ කරමු. අපිට කළ හැකි අයුරින් උපරිම දේ කරමු. මෙවැනි පුද්ගලින් නීතිය රැහැනකට කොටු කර දීම සඳහා අපිට කළ හැකි සියලුම දේ කරමු. සියලුම දෙනාට ස්තුතියි. ඔබේ අදහසත් කමෙන්ට් කරන්න. මෙවැනි මිනිසුන්ට කුමක් කළ යුතුද? දිය යුතු නිසි දඬුවම කුමක්ද?